අපිට කවුරු හරි තාම හඳුන්වා දුන්නා. අපි කොහොමද දන්නේ මේ මෙයාගේ ඇත්ත නමද? මෙයා කියන කෙනාමද මේ නැත්නම් මේ වෙන කෙනෙක්ද කියලා? අපිට කවුරු හරි සල්ලි දුන්නා. අපි කොහොමද දන්නේ ඒක බොරු සල්ලිද ඇත්ත සල්ලිද කියලා? නැත්නම් අපි මොන හරි සල්ලි දීලා ගත්තොත් අපි කොහොමද දන්නේ මේක හොඳ එකක්ද නරක එකක්ද කියලා? ඒකට හොඳ සිකියුර් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ කවුරු හරි වැරදි ඩීටේල්ස් දැම්මොත් ඒ සිස්ටම් එකේ ඉන්න හැමෝටම ඒක බලා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ සිස්ටම්ස් ලෝකේ හැම තැනම තියෙනවා. මේ සිස්ටම්ස් රන් කරන software එකට අපි කියනවා blockchain කියලා. අද කතා කරමු blockchain ගැන. මේ හැමදේම පටන් ගන්නෙ මීට අවුරුදු 17කට කලින්. හරියටම කිව්වොත් 2008 ඔක්තෝබර් 31. මුළු ලෝකෙම ආර්ථිකය කඩන් වැටෙනවා. හේතුව USA වල රියල් ස්ටේට් මාකට් එක කඩන් වැටෙන එක. ඇමරිකාවේ මෙහෙම වෙද්දි ලෝකයේ අනිත් පැත්තේ, ඒ කියන්නේ ජපානයේ මුළු ලෝකයේම අනාගතය වෙනස් වෙන දෙයක් වෙනවා. මීට කලින් කවුරුත් අහලා නැති සතෝෂි නකමෝටෝ කියලා කෙනෙක් ලෝකෙට අලුත්ම ටෙක්නොලොජි එකක් හඳුන්වා දෙනවා. ඒ තමයි blockchain. එයාගේ white paper එකට අනුව එයාගේ අරමුණ අතරමැදියෙක් නැතිව මුදල් යවන සිස්ටම් එකක් හදන්නේ. මේ පේපර් එකේදී මෙයා පළවෙනි වතාවට blockchain ටෙක්නොලොජි එක ගැන ලෝකෙට කියනවා. ඉතින් මේ blockchain සිස්ටම් එකක් හැදෙන්න ප්‍රධාන එලිමන්ට්ස් තුනක් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි peer to peer network එක. ඒ කියන්නේ මේ network එකේ ඉන්න හැමෝටම ඒ network එකට access තියෙන්න ඕනේ. cryptography. crypto කියන්නේ රහස් තොරතුරු. graphy කියන්නේ ඒ තොරතුරු රෙකෝඩ් කරන විදිය. ඒ වගේම ඒ තොරතුරු නිවැරදි කියලා තහවුරු කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. algorithm එක. ඒ කියන්නේ bitcoin වලින් වෙන transaction system එකට එකතු කරන්න පුළුවන් විදිය. එතකොට bitcoin වල තියෙන algorithm එකට අපි කියනවා proof of work. එතකොට අලුතෙන් block එකක් නැත්නම් transaction එකතු කරද්දී අපිට ගොඩක් සංකීර්ණ ගණිතමය ගැටලු විසඳන්න වෙනවා. ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ block එකක් කියන්නේ කියලා. එදා මෙදා තුර ඒ කියන්නේ bitcoin එක හැදුනේ දවස් ඉඳලා bitcoin හරහා වෙච්ච සියලුම transaction වල record තොරතුරු ගබඩා කරලා තියෙන්නේ මේ blocks වල. ඒ කියන්නේ අලුතෙන් transaction වෙන්න අලුතෙන් blocks හැදලා මේ bitcoin blockchain එකට ඒ blocks එකතු වෙනවා. block එකක කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි data. කවුද කාටද කීයක්ද යවුවේ කියන එක මේ transaction data වල තියෙනවා. ඊළඟ එක තමයි hash එක. මේ transaction data වල summary එක තමයි අපි hash එක කියලා කියන්නේ. ඒ වගේම හැම block එකක් පටන් ගද්දිම ඊට කලින් blockchain එකේ තියෙන block එකේ summary එක transaction වල summary එක තියෙනවා. ඒකට අපි කියනවා previous hash කියලා. transaction එකේ ප්‍රමාණය අනුව මේ එක block එකක transaction 1500ක් 3500ක් අතර ප්‍රමාණයක් ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ වගේම හැම විනාඩි 10කටම පාරක් මේ වගේ අලුත් block එකක් BTC blockchain එකට එකතු වෙනවා. දැන් බලමු block 5කින් හැදිච්ච simple blockchain එක. මෙතන තියෙනවා block 5. මේ පහම link වෙලා තියෙන්නේ ඊට කලින් හැදිච්ච block එකේ summary එකකින්. ඒ කියන්නේ previous hash එකකින්. දැන් බලමු ඇයි මේ blockchain එක ගොඩක් safe කියලා. උදාහරණයකට කවුරු හරි මේ system එකට log වෙලා මේ block එකක details වෙනස් කරන්න හදනවා. උදාහරණයකට මෙයාට ඕනේ 4 වෙනි block එකේ තියෙන transaction details වෙනස් කරන්න. ඒකට මෙයා details වෙනස් කරනවා. එතකොට මේ block එකේ කලින් තිබ්බ summary එක invalid වෙනවා. ඒ වෙනුවට අලුත් summary එකක් හැදෙනවා. මේ හින්දා මේ block එක සම්පූර්ණයෙන්ම invalid වෙනවා. දැන් 4 වෙනි block එකට link වෙච්ච 5 වෙනි block එකේ summary එකත් වෙනස් වෙනවා. මේකෙන් 5 වෙනි block එකත් invalid වෙනවා. ඒ කියන්නේ 4 වෙනි block එකට පස්සේ link වෙච්ච හැම block එකක්ම invalid වෙනවා. ඒ වගේම කවුරු හරි මේ BTC blockchain එකේ හැදුණු පළවෙනි block එකේ data වෙනස් කරොත් ඊට පස්සේ link වෙච්ච හැම block එකකම summary එක වෙනස් වෙනවා. මුළු blockchain එකම invalid වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරන්න හදුවොත් මේ blockchain එකේ ඉන්න හැමෝටම පේනවා. ඒකින්ද මේ වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි. පළවෙනි type එක private blockchains. private blockchains වල information බලන්න අයිතිය තියෙන තෝරාගත්ත පිරිසකට විතරයි. ඒ වගේම මේ information regulate කරන්නේ ගොඩක් වෙලාවට කිහිප දෙනෙක්. උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලන්ගේ ඔෆිස් වල තියෙන
කම්පියුටර් නෙට්වර්ක් එක ඒකට ඇක්සෙස් තියන්නේ ඔෆිස් එකේ වැඩ කරන අයට විතරයි. ඒ වගේ මේ ඉන්ෆර්මේෂන්ස් කන්ට්‍රෝල් කරන්නේ ගොඩක් වෙලාවට ඔෆිස් එකේ මැනේජර්. දෙවෙනි වර්ගය පබ්ලික් බ්ලොක්චේන්ස්. මේ වගේ නෙට්වර්ක් එකකට ඕන කෙනෙක්ට ඇක්සෙස් තියන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ඉන්ෆර්මේෂන්ස් හැම කෙනෙක්ටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්ෆර්මේෂන්ස් කවුරුවත් රෙගියුලේට් කරන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති බිට්කොයින් මයිනින් කියලා දෙයක් ගැන. මේකෙන් කරන්නේ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන්ස් වැලිඩේට් කරන එක. නැත්නම් අපිට අපේ සල්ලි යවන එකට උදව් කරන එක. මේ වැඩේ කරන අයට අපි කියනවා මයිනර්ස්ලා කියලා.